සන්ධ්‍යාවක් ක්‍රිකට් ඇනලයිසිස් වෙන්සා YouTube නාලිකාවෙන් ඔබ හැමෝටම අද අපි බලන්න යන්නේ මුල්ම සුපර් 8 වටේ තරගයට. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වුණු තරගය. මේ තරගය පාලකල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණා. දවස් 3-4ක් විතර වැසි කාලයක තත්ත්වයේ තිබුණු මේ තරගාවලියේ පුරා පල්ලකලේ එම නිසා මේ තනතිල්ල මුලින්ම පන්දු යැවීමට යුතුයි. පන්දු යවන්නන්ට උචිත තනතිල්ලක් විය යුතුයි. දඟ කැවීමේ වේගය සහ ඊට අමතර පන්දුවේ දෝලනවීමක් විය. තෙතමන ගතියක් නිසා කාසිවාසී දිනු නායකයා මුලින්ම පන්දු යැවී ලකුණු 150යි අතරත ලකුණු තියාගත්තොත් මේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපි මුල් වීඩියෝ එකේ කිව්වා. ඒ වගේම කාසිවාසී දිනු ශ්‍රී ලංකා නායක දසුන් චානක හරි තීන්දුවක් ලබාගෙන මුලින්ම පන්දු යවුවා. පන්දු යවලා මුලින්ම ලකුණු 146කට සීමා කරනවා එංගලන්ත වගේ දිග බැටිං එකක් තියෙන යුනිට් එකේ කණ්ඩායම. මේදී පිල් සෝල්ට් ලකුණු 61ක් ලබා ගන්නවා 62ක් ලබා ගන්නවා පන්දු 40කට 4 පාරවල් 6යි 6 පාරවල් 2ක් සමග. මින් පසු කවුරුත් ඩබල් ෆිගර්ස් ගන්න නැහැ. ඕවට ලකුණු විල් ජැක්ස් ලකුණු 21ක් ලබා ගන්නවා. ඉන් අමතර කවුරුත් ලොකුවට ලකුණු ලබා ගන්නවා. ලකුණු 146යි විකට් කඩුළු ළමයකට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම හොඳ ලකුණු සංඛ්‍යාවක් සීමා කරනවා. පාලකලේ 147ක් ලබා ගැනීම ඉතාමත්ම උචිතයි. හොඳ ආරම්භයක් ලබා ගත්තොත් මේ තරගයේ හොඳට ජයග්‍රහණය කරන්න තිබ්බා. නමුත් මේදී පන්දියාව වෙල්ලාලගේ කඩලු 3ක් ලබා ගත්තා. ඉන් අමතරව මහේෂ් තීක්ෂණ කඩලු 2යි දුෂාන් මදුශංක කඩලු 2ක් ලබා ගත්තා. ඉන් අමතරව දුස්මාන්චතාව ජමීර කඩලු ලබා ගත්තා. කඩලු 9 ශ්‍රී ලංකා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආරම්භක පිතිකරු වෙන පැතුම් නිසංකලත කමිල් මිෂාර. මෙතන ලොකු වරද්දක් ශ්‍රී ලංකා නායකයාව ක්‍රිකට් කමිටුව කවුරු හරි තීරණයක් අරගෙන කරලා තියෙනවා. මගේ ක්‍රිකට් ඇනලයිසිස් වෙන්සා channel එකේ හැටියට කුසල් ජානිත් පෙරේරා සහ පැතුම් නිසංක හොඳ ආරම්භයක් තරඟ දෙකක් ලබා දුන්නා. ඇයි කුසල් වෙලට දැම්මේ? මේ ප්‍රශ්නේ හැමෝටම තියෙනවා විතරක් නෙමෙයි මටත් තියෙන ප්‍රශ්න. ලකුණු 24යි 22යි වගේ ලකුණු ලබාගෙන තියෙන ක්‍රීඩකයා ඇයි එළියට දැම්මේ? පැතුම් නිසංක සහ කමිල් මිෂාර ආරම්භයක් ලබා ගන්නවා. හොඳ පන්දුකට ජෆර් ආචර් නීති විමි මුල් පැතුම් නිසංක තබා ගන්නවා. ඉන් පසු කුසල් මෙන්ඩිස්ව විල් ජැක්ස් දිගටම එංගලන්ත සංචාරයේ ශ්‍රී ලංකාවට පටැලයක් දුණු විල් ජැක්ස් මේ තරගයේ කඩලු 3ක් ලබා ගන්නවා. කුසල් මෙන්ඩිස් ලබා ගන්නවා. පවන් රත්නායක අනවශ්‍ය පාරක් කෙල්ල කරමින් දෙවි. ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් චානක හැර හැමෝම අනවශ්‍ය පාරවල් එල්ල කරමින් දෙවියන්. මෙම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 95කට සියලුම ක්‍රීඩකයන් දෙවියන්. දසුන් චානක පමණයි ලකුණු 30ක් ලබා ගන්නේ. ඊට අමතරව කවුරුත් ලකුණු 20කට වැඩියවත් ලබා ගත්තේ නැහැ. මේදී විල් ජැක්ස් කඩලු 3යි, ජෆර් ආචර් කඩලු 2යි, ලියම් ඩෝසන් කඩලු 2යි, අබ්දුල් රෂීද් කඩලුක් ලබාගෙන ශ්‍රී ලංකාව 10.4ක පන්දුවේදී සියලුම ක්‍රීඩකයන් තමයි. මේදී කොයිද වැරදුනේ ශ්‍රී ලංකා කණ්ඩායමට? හැම පැත්තෙම වැරදුනේ නැහැ. හොඳට පන්දු යවලා හොඳට පිටියේ හොඳට පන්දු රැකු ශ්‍රී ලංකා කණ්ඩායම පිටිහාරණයේ සම්පූර්ණ පරාජය. අති විශිෂ්ට පන්දු යෑමට නිරත වුණු විල් ජැක්ස් කඩලු 3ක් ලබාගෙන මෑන් ඔෆ් ද මැච් එක ලබා. මෙතෙන්දී කුමාර් හොඳට පන්දු යවනවා කියලා අපි දන්නවා. ජෆර් ආචර් ආරම්භයේ හොඳට පන්දු යවනවා. මේ වෙලාවේ අපි කර යුත්තේ අපි කඩලු පැතුම් නිසංක ඊට පස්සේ කමින්දු මෙන්ඩිස් ඊට පස්සේ පවන් රත්නායක කඩලු 3ක් දැවියා. එතකොට සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනේ අපි කණ්ඩායමේ ජයග්‍රහණය කිරීමට. ඒ වෙලාවේ කමිල් මිෂාර අනවශ්‍ය පාරක් එල්ල කරමින් දැවී යනවා. දුනිත් වෙල්ලාලගේ 4 පාරල් 2ක් පිට එල්ල කළා. ඉන්පසු ඉන්ටෙන්ඩ් එකක් ක්‍රියේට් කරනවා කියලා අනවශ්‍ය පාරකට දැවියා.
කමින්ද මින්ඩිස් මේ කණ්ඩායම කුමකට ගියාගෙන ඉන්නවද කියලා මට තේරෙන්නේ නැහැ. කමින්ද හොඳට පාර දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. එක්ක ඔහුට එක තරඟයක් රිස්ක් කර ඊළඟ තරඟයට අවතීර්ණ කරන්න ඕන. නැත්නම් ඔහුගේ පන්දු යැවීමේ ප්‍රයෝජනයක් ගන්න. ඔල්රවුන්ඩර් කෙනෙක් නිකන් තියාගෙන ඉන්න වරද. නමුත් මම දකින දේ මෙතනදී පොඩි වෙන අපි මුලින්ම පන්දුවට පාර දෙද්දී මුලින්ම අපි පතුම් නිස්සංක දෙවියද්දි අපි කුසල් මෙන්ඩිස්ව පොඩ්ඩක් තියාගෙන එතනට දුනිත් වෙල්ලාල ගියා. දුනිත් වෙල්ලාල ගියාම ඉන්ටෙන්ඩ් එකේ ගහපන් කියලා යවන්න තිබ්බා. තුන්වෙනි ස්ථාන. එතන යවලා අපි කුසල් මෙන්ඩිස් නම්බර් 4ට යවලා පවන් රත්නායක පොඩ්ඩක් පල්ලයට දාලා try එකක් දෙන්න වෙනස් කරලා. ඒ වෙනස කරේ නැහැ. දසුන් චානක උඩට ඇවිල්ලා ගහන්න තිබ්බා. ඒකත් කළේ නැහැ. ඔවුන්ට සම්බන්ධතාවයක් ගොඩනගන්න ක්‍රීඩකයෙක් සිටියේ නැහැ. එම නිසා 9 වෙනි කඩුලෙවිල්ල ඔවුන් දෙවිලියක්. 95කට ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයකට පත් වීම මෙතාගේ දරිගන්න. ක්‍රිකට් ඇනලයිසිස් වෙන්සා YouTube නාලිකාවෙන් එංගලන්ත කණ්ඩායමට සුබ පතනවා. ශ්‍රී ලංකාව මේම ක්‍රීඩා කරත් නම් සෙමි ෆයිනල් එකට හිතන්නවත් බෑ යා. ශ්‍රී ලාංකිකයන් හැටියට අපි හරි දුකයි අද ක්‍රීඩා කරපු ශ්‍රී ලංකා කණ්ඩායමට. මේකේ නැවතත් මං කියනවා වෙනසක් කළ යුතුයි ශ්‍රී ලංකා කණ්ඩායම. කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක ආරම්භක පිතිකරු හැටියට පැමිණිය යුතුයි. කමින්දු මෙන්ඩිස් පන්දු යවන්නෙන් පාවිච්චි කරන්න නැත්නම් තරඟ දෙක තුනක්ම මෙයා ෆේල්. ජනිත් ලියනගේව පොඩ්ඩක් ඇතුළට ගෙනල්ලා පාවිච්චි කරලා බලන්න. එහෙම නැත්නම් එක්ස්ට්‍රා බැටර් කෙනෙක් අරන් යන්න. හැමදාම පතින් නිස්සංක ගහන්න බෑ. කුසල් මෙන්ඩිස්ට ගහන්න බෑ. පවන් රත්නායකට ගහන්න මේ කඩලු 3යි දසුන් චානකයි 4යි. මේ 4 පට්ටාලම වැටුණොත් ලංකාවේ ඉවරයි. ඉතුරු බැටර්ස්ලා අපි අවශ්‍ය නැහැ 4 දෙනෙක් ක්‍රීඩා කළොත්. ඉතුරු බැටර්ස්ලා පොසිටිව් තින්ක් කරලා මේ කණ්ඩායමට ඇවිල්ලා හොඳ සහයෝගයක් දීලා ඊළඟ තරඟේ ජයග්‍රහණය කරොත් තමයි සෙමි ෆයිනල් වැටේට අපිට ආයෙත් වෙන්න පුළුවන් වෙන්නේ. නිසා ලංකාවේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ක්‍රිකට් ඇනලයිසිස් වෙන්සා නාලිකාවෙන් අපි ප්‍රකාශ කරනවා ශ්‍රී ලංකාවට ඊළඟ තරඟයේ බවුන්ස් බෑක් වෙලා තරඟයේ දිනාගෙන සුපිරි අටේ වටින් සෙමි ෆයිනල් එකට යාමට සැලසුම් යොදන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලංකාව ගොඩ යයි කියලා. ක්‍රිකට් ඇනලයිසිස් වෙන්සා YouTube නාලිකාව ඔබ subscribe කර දිගටම අපිට සපෝට් එක දෙන්න. දිගටම ඔබට වීඩියෝ එක බලන්න පුළුවන්. ස්තුතියි හැමෝටම සුබ දවසක්.